අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ සෝයා මීට් එකෙන් ස්ටූ එකක් හදාගන්න විදිය. අපි ස්ටූ හදලා තියෙනවා. හැබැයි සෝයා මීට් වලින් හදලා බලන්න ඒකත් මාරම රස කෑමක්. මස් මාළු කන්න නැති ඔයගොල්ලන්ටත් හොඳයි. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් මේක මාරම ලේසි කෑමක්. එන්න කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. හරි. භාජනයක් ලිපේ තියාගත්තා. මම මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. හරි. ඊට පස්සේ මම අරගෙන තියෙනවා සෝයා මීට් සාමාන්‍ය විදිහට තම්බලා අරගෙන තියෙනවා. ලුණු චුට්ටක් දාලා ඔයගොල්ලෝ දන්නවා සෝයා මීට් තම්බ ගන්න. තම්බලා අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ රත් වෙච්ච තෙල් එකට සෝයා මීට් එක එකතු කරනවා. මෙහෙම එකතු කරගෙන අපි මේක සෝයා මීට් එක චුට්ටක් රන්වන් පාට වෙනකල් මේක බැද ගන්නවා තෙලේ. පේනවා ඇති මෙන්න මේ වගේ ලාවට බ්‍රවුන් කලර් වුණාට පස්සේ අපි ඊළඟ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරනවා. මම මේකට ඉඟුරු අඟලක වගේ කෑල්ලක් චොප් කරලා තියෙනවා. ඒ වගේම සුදු ලුණු ගෙඩි භාගයක් වගේ චොප් කරලා එකතු කරගන්නවා. ඊට පස්සේ මම බටර් මේකට එකතු කරනවා. මේස හැන්දක වගේ ප්‍රමාණයක් ඕගොල්ලන්ට බටර් මාගරින් ඕන එකක් එකතු කරගන්න පුළුවන්. ලුණු එකතු කරනවා. තේ හැඳි භාගයක් වගේ එකතු කරනවා. ලුණු ඕගොල්ලෝගේ රස අනුව එකතු කරගන්න. කහ එකතු කරනවා තේ හැඳි භාගයක් වගේ. විනාගිරි එකතු කරනවා මේස හැඳි එකමාරක් වගේ. කුඩු කරගත්ත අබ තේ හැඳි දෙකක් වගේ එකතු කරනවා. ගම්මිරිස් එකතු කරනවා. තේ හැඳි භාගයක් වගේම එකතු කරනවා. ඕගොල්ලන්ගේ සැර අනුව ඕගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම පොල් කිරි එකතු කරනවා. කෝප්ප භාගයක් වගේ මේකට එකතු කරගන්නවා. හරි ඊට පස්සේ අඩු ගින්දරේ මම මේක තියාගන්නවා. පොඩ්ඩක් තැම්බෙන්න ඕනේ. මේ කිරි ගතිය පොඩ්ඩක් සාමාන්‍ය හිඳෙනකල් මම තියාගන්නවා. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙන්න මේ ගානට සාමාන්‍යයෙන් ග්‍රේවි එකක් මේකේ තියෙන්න ඕනේ. මේ වෙලාවේ මම මේකට එකතු කරනවා ලුණු රවුන්ඩ් කපල එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට මාළු මිරිස්, සමු මිරිස් වගේ දේවල් මේකට ස්ටූ එකට එකතු කරගන්න පුළුවන්. හරි අපේ සෝයා ස්ටූ එක අපි හදලා ඉවරයි. ඔයගොල්ලෝ බලන්න මේක ලස්සන පාටට ලස්සනට තියෙනවා. කන්න ආස හිතෙනවා දැක්කහම. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සෝයා ස්ටූ එක try කරලා බලන්න. මොකද මේක අලුත් රසයක් වෙයි ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ රසකාරක කඩේ තියෙන පැකට් පාවිච්චි කරනට වඩා මේ විදිහට හදලා බලන්න මාරම රසයි මේක. ඒ නිසා බලන්න අනිවාර්යයෙන්ම සෝයා ස්ටූ එක ඔයගොල්ලෝ ගෙදර try කරන්න.